ලංකාවේ මෙච්චර ඉන්නවද මම ඕනම කිලෝමීටර් දැනට තියෙනවා 3ක් විතර. දැන් වෙලාව හරියටම අපි වෙන්න පැයක් වුණා. දැන් වෙලාව 12යි කාලයි. මෙන්න මට අපි ඩාන්ස් එකක් අපි දැන් කොහොමද විනාඩි 5ක් විතර ඇවිදන් ආවා බයික් එක නවත්තපු දෙන්න. Yo, what's up people? මේක තමයි මම රෑ ගන්න පළවෙනි වීඩියෝ එක. අද අපි යනවා ලංකාවේ ලොකුම කූඩුව බලන්න. මිල්ලතේ තමයි කූඩුව තියෙන්නේ. අපි තාම ඉන්නේ අපේ ගමේ. දැන් වෙලාව ඇවිල්ලා 10යි කාලයි. වෙනවනේ 10යි කාලයි. අපි බලමු අපිට කොච්චරලා ඉන්න වේද කූඩුව බලන්න කියලා. එහෙනම් අපි ගියා. Okay. Bye. Let's go. naik kadek අපි ගමන් සගය රැට කාල නැති ඉඳලා පප්පොඩ්ඩක් කව ගන්නවා. අපි ගමන් සගය පප්පොඩ්ඩක් කනවා කියන්නේ ඊටලා ෆ්‍රීස් වෙලා ඉන්නේ. ආවෝ ගත්ත මුට කන්නේ මට ඔය boys and girls අපි කාලාව අපි කියන්න පුළුවන් වෙන්නේ දැන් මූට කන්න ගත්තේ මට කන්න උනේ අන්තිමට මම ඉවර කරා ඒක ගේවන්නේ නැතින් ඉන්නවා අපි දැන් යන් ආයේ කූඩුව බලන්න සැරකා ගන්න බැරි එකම වත්තයක් කා ගන්න බැරි එකම මේ අපි දැන් යනවා ආයේ ගමන පටන් ගත්තා අපි දැන් ඉන්නේ තාම අපි කිරිදවැල ටවුන් එකේ මොකද කිරිදවැල ටවුන් එකේ ඉතින් ටවුන් එකෙන් දුක්ට දුරයි ආවේ අපි දැන් යමු ලංකාවේ මෙච්චර ඉන්නවද මම බස් එකේ නැගලා එමු බං අහපව බයික් එක අරන් යන්න. කොහොමද පාන්දර වෙනවනේ නෑ පුතේ සීලා කියෝ. දැන් තමයි පොලිම ඉවර වෙන්නේ මේ. මෙතනින් ඉවර වෙන්නේ. බෑ බං. මේක ඩිමාඩුවක් ගන්න. boys and girls අපි ආව පොලිමට ඕනම කිලෝමීටර් දැනට තියෙනවා 3ක් විතර. අපි අන්තිමට ඉද්දි තව තියෙනවා කිලෝමීටරයකට වඩා පිරුණා. අපි දැන් ඉන්නේ අතකාලක් ගන්න. අර ටිකක් යන්නකයි. දැන් වෙලාව 11යි කාලයි. අපි බලමු අපිට කොච්චරලා කූඩුව ගාවට යන්න පුළුවන් වෙයි කියලා. අපි ඩාන්ස් එකක්
boys and girls අපි සෑහෙන දුරක් දැන් පයින් ආවා. දැන් වෙලාව හරියටම අපි වෙන්න පැයක් වුණා. දැන් වෙලාව 12යි කාලයි. තවත් දුරක් යන්න තියෙනවා. අපි ආවා වගේම පොළොම පිටිපස්සෙත් ඇදලා තියෙනවා. One eternity later. Boys and girls, අපි බොහොම නිර්මාණය දැක බලා ගන්නට මේ මොකද මෙතන කවුරුත් මෙහෙණි ආදිගත තමයි මේ රටේ ඉඳහන්නේ කුඩියගාව මෙතනින් හැමෝම බොහොම දුෂ්කර ගමනකින් පස්සේ බොහොම ඉදි ගමනින් girls පැය ගාමාරක් විතර අදම අපි පොලිමේදී ඒක නම් බලන්න බඩේ කුඩුවක් තව දවස් 6ක් තියෙනවා. අපි ආවේ 7 වෙනිදා දැන් ඉන්නේ 8 වෙනිදා. ඔයාලා බලන්න ඉන්නේ මේක සුපිරි කුඩුවක් බලන්න ඕනේ. ලංකාවේ කොයි ටිකක් ඕන තරම් කට්ටිය ඇවිල්ලා තියෙනවා මේක බලන්න. තවත් මේ සෙනග ඉවර නැහැ. අනිවාර්යෙන් බලන්න ඕනේ කුඩුවක් මිස් කරගන්න එපා.
අපි සෑහෙන ඈතදී දැන් නම් පොලිම පට්ටම අඩුයි. දැන් නිකන් අතේ දුරින් පොලිම තියෙන්නේ. අපි ගියා කිලෝමීටර් 3ක් විතර ඈත. දැන් නම් පොලිම මීටර 500ක්වත් නැහැ. අපේ සගයට බූන්දි කන්න දොල්දුවක් ඇදලා තියෙනවා. සගයකින් බූන්දි කන්න. යෝබඩිස් අන්න තියෙන ප්ලේස් එක. මීට වඩා ටිකක් ඉස්සරහින් ඉඳලා තමයි අපි ඉන්න ආවේ. මාව නම් පේන්නේ නැද්ද කලුරේ දන්නෙත් නැහැ. අපි දැන් කොහොමද විනාඩි 5ක් විතර ඇවිදන් ආවා බයික් එක නවත්තපු දෙන්න. මෙන්න මෙහෙන් තමයි අපේ වාහනේ නාත්තලා ගියේ. අනේ කොට බයික් කැල්ලක් තියෙන්නේ. මාත් පීර මොකක්ද ගිනාවනේ මම මුරුක් කෑව. පිය තුන පහ. ඕනේ බා කැච්චලා වැඩි කරා දැන්. අපි බලලා ආපහු එන ගමන් බයික් එක නම් අපිට විශාල කරදරයක් දුන්නා. කොහොම හරි ඔක්කොම හදාගෙන අපි දැන් ආපහු අපේ ගමේ ඉන්නේ. එහෙනම් අදට ගෙනාවු වීඩියෝ එක ඉවරයි. වෙන වීඩියෝ එකට ලයික් කරන්න, subscribe කරන්න, share කරන්න. ගිහින් එන්නම්. bye.